ආයිබෝවන් හැමෝටම. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම සතුටින් ඇති කියලා. පෑන් කේක් එකක් කාලා ප්ලේන් ටියක් බොන්න තියනවා හරි ෂෝක්. අද අපි හැමෝම එකතු වෙලා රසම රස පෑන් කේක් එකක් හදමු. ගොඩක් අය පෑන් කේක් හැදුවාම පොල් පැණි එකත් රස නැහැ, ඒ වගේම පෑන් කේක් එකත් දිය රසයි. අපි එහෙනම් අද බලමු ලස්සනට ඒ වගේම රසට පෑන් කේක් ටිකක් හදාගන්නේ කොහොමද කියලා. අපි එහෙනම් පෑන් කේක් එක හදන්න කලින් ඉස්සෙල්ලම් පොල් පැණි එක හදාගමු. අපි මුලින්ම මේ වගේ පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි ග්‍රෑම් 100ක් දාගමු. එතනින් සීනි මේස හැඳි දෙකක් විතර මම ඉතුරු කරගත්තා. දැන් අපි සීනි ටික මෙන්න මේ විදිහට කැරමල් කරගමු. කැරමල් එක හැදීගෙන එනකොට අපි පෑන් එක මෙන්න මේ විදිහට පොඩ කරකවමු. අඩුම ගින්දරේ මේ විදිහට කරකවනකොට සීනි ටික හොඳින් දිය වෙනවා. ඔන්න දැන් සීනි ටිකත් හොඳින් දිය වෙගෙන ආවා. මම නටන උණු වතුර කෝප්පෙකුත් දාගත්තා. උණු වතුර දාපු ගමන් කැරමල් එක ටිකක් ගුලි ගැහුණා. ඒ වෙලාවේ මම මේ වගේ හැන්දක් පාවිච්චි කරලා හොඳින් දිය කරගන්නවා. ඔන්න මම ඉතිරි කරගත්ත සීනි මේස හැඳි දෙකත් මේකට දාගත්තා. අපි දැන් ඒකත් හොඳින් දිය කරගමු. දැන් අපේ පැණි එක හොඳින් උතුරගෙන එන්නේ. මේ වෙලාවේ මම තලාගත්ත එනසාල් කරල් 3ක් දාගන්නවා. පොත්ත ඉවත් කරලා තමයි දාගන්නේ. දැන් අපේ කැරමල් එක පැණි පදමට ඇවිදිලා තියෙන්නේ. ඒ වෙලාවේ මම මේ විදිහට පොල් මිටවල් 3ක් විතර දාගන්නවා. මේකට මම සාමාන්‍යයෙන් ලොකු පොල් බෑයක් හීනියට ගාලා තමයි අරගත්තේ. බලන්න දැන් ලස්සන පාටක් තියෙනවා. අපේ පැණි පොල් එකට තියෙන්න ඕන ලස්සන පාටත් මේක. ඒක නිසා කැරමල් එක අපි ලස්සනට කරගන්න ඕනේ. ඊට පස්සෙම ලුණු තේ හැඳි භාගයකුත් එකතු කරනවා. මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ. පොල් පැණි එක ගොඩාක්ම තෙත ගතියෙන් තියාගන්න එපා. පැණි ටික ගොඩාක්ම හිඳෙනකම් මෙන්න මේ විදිහට මලව ගන්න. ගින්දර අඩුවෙන් තියාගෙන ඒ පැත්ත මේ පැත්ත පෙරලා හොඳින් පොල් ටික මලව ගන්න. මේ විදිහට හැන්දෙන් පොඩ්ඩක් තද කරලා බලන්න පැණි ගතිය එනවද කියලා. එහෙම එනවනම් ටිකක් වේලෙනකම් හොඳින් මලව ගන්න. මෙන්න මේ පදම එනකොට ඔයාලා ලිපෙන් බාලා නිවෙන්න තියාගන්න. අපිට ඊළඟට පෑන් කේක් මිශ්‍රණය හදාගන්න බිත්තරයක් අවශ්‍ය වෙනවා. මම මේ වගේ භාජනයක් අරන් බිත්තරේ කඩලා දාගත්තා. ඊළඟට මේ විදිහට පෙන එකක් හොඳින් ගසා ගන්න. ඔයාලට මේකට ගෑරුප්පුවක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් තවත් ඉඩ තියෙන භාජනයක් අරගෙන මම ඒකට පාන් පිටි ග්‍රෑම් 200ක් දාගත්තා. ඒකටම ලුණු කුඩු තේ හැඳි භාගකුත් එකතු කරගත්තා. දැන් අපේ පෑන් කේක් එකට ලස්සන පාටකුත් අවශ්‍යයි. ඒක නිසා මම කහ කුඩු තේ හැඳි භාගයක් විතර දාගන්නවා. ගොඩක් අය පෑන් කේක් හැදුවාම ටිකක් දිය රස එනවා. ඉතින් ඒ දිය රස නැති කරගන්න මම මේකට එකතු කරනවා සීනි මේස හැඳි 1/4ක්. ඊළඟට මේ විදිහට අපි මේ ටික කලවම් කරගමු. ඔයාලට මේකට ලී හැන්දක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ පිටි මිශ්‍රණය දිය කරගන්න දෙයක්ත් අවශ්‍යයි. අද මම මේකට එකතු කරනවා පොල් කිරි මිලිලීටර් 300ක්. ඉතින් සමහර අය වතුරෙන් උනත් තනනවා. එහෙමත් පුළුවන්. නමුත් ඔයාලා දන්නවද පොල් කිරි දැම්මම ගොඩක්ම රසයි. පොල් කිරි ටික ඔයාලා එක සැරේ දාන්න එපා. ඉස්සෙල්ලා මේ වගේ පොඩ්ඩක් දාන්න. දාලා ඊට පස්සේ හොඳින් කලවම් කරන්න. අපේ මේ හදන මිශ්‍රණය දියාරු වෙන්නත් බෑ. ඒ වගේම තමයි ඝනකම වෙන්නත් බෑ. ඉතින් පොල් කිරි ටිකක් ඉතුරු කරගෙන ඊට පස්සේ අපි හදාගත්ත බිත්තර මිශ්‍රණය මේකට දාගන්න. හැබැයි ඒවට කලින්ම පුළුවන් බිත්තර මිශ්‍රණය පිටියකට දාලා දිය කරගන්නත්. ඉතින් බිත්තර නොකන සමහර වෙජිටේරියන් කට්ටිය ඉන්නවනේ. එයාට පුළුවන් මේකට බටර් හරි මාගරින් හරි ටිකක් දිය කරලා දාගන්න. අපි දැන් මේක හදන්නේ ආප්ප මිශ්‍රණයේ පදමට තමයි. ඒ ඝනකමටම තමයි තියෙන්නත් ඕනේ.
මම දැන් ඉතිරි පොල් කිරි ටිකක් දාගත්තා. මෙන්න තියෙනවා ඝනකමක් නැහැ, දිය ගතියක් නැහැ, සාමාන්‍ය ආප්ප මිශ්‍රණයේ ගානට තියෙනවා. ඔයාලා ගොඩක් ඝනකමට ගත්තොත් එහෙම අප දන්න පෑන් එක වටේ ඒක යවා ගන්න බෑ. අපි දැන් මේ මිශ්‍රණය මේ වගේ කිරි ගොට්ටක් අරන් හොඳින් පෙරා ගමු. මොකද දන්නවද මේකේ කෑලි තියෙනවා. එතකොට අපේ පෑන් කේක් එකේ තැන් තැන් වල පිටි කෑලි ඉතුරු වෙනකොට කැතයි. ඒක නිසා අපි මේක හොඳින් පෙරා ගමු. පෙරාගත්තට පස්සේ ඉතිරි වෙන මේ වගේ පිටි ටික හැන්දක් අරන් මේ විදිහට පොඩි කරලා දාගන්න. ඔන්න දැන් අපේ පිටි මිශ්‍රණයත් හරි ඒ වගේම තමයි පැණි පොල් ටිකත් මම දැන් ළඟින් තියාගෙන තියෙන්නේ. අපි දැන් පෑන් කේක් ටික හදන්න පටන් ගමු. මේ වගේ පෑන් එකක් අඩු ගින්දරේ ලිපේ තියාගත්තා. ඊට පස්සේ ඒකට තෙල් ටිකක් ගාගත්තා. ඔයාලට මේකට රොටි තැටියක් උනත් ගන්න පුළුවන්. ඔයාලා තැටිය රත් කරගත්තට පස්සේ ටිකක් උඩට අල්ලලා නැවත නිවා ගන්න. නැත්නම් පිටි ටික දාපු ගමන් එක තැන ගුලි වැහෙනවා. ඔයාලා එකම ප්‍රමාණයේ හැන්දක් හරි මෙෂරින් කප් එකක් හරි මේකට පාවිච්චි කරන්න. විනාඩි 2ක් විතර යනකොට උඩ පැත්තේ තෙත ගතිය හොඳින් හිඳෙනවා. එතකොට ඔයාලා අනිත් පැත්තට හරව ගන්න. එක පැත්තක්වත් කර ගන්න එපා. ඔන්න අනිත් පැත්ත හරවලා දාපු ගමන් මේ විදිහට පෑන් එක පොඩ්ඩක් ඔයාලා හොලවන්න. දැන් ලිපෙන් බාලා ඉක්මනින් තැටියකට දාගන්න. මේක නිවෙන්න තියන්න හොඳ නැහැ. අපි මේ උණු පිටින්ම පැණි පොල් ටික දාගමු. මෙන්න මේ විදිහට එක පැත්තකින් තියාගන්න. පැණි පොල් ඉතින් වැඩිපුර ටිකක් දාගත්තොත් නම් රසම රසයි. දැන් මම මේ කරන විදිහ බලා ගන්නකො මේ විදිහට රෝල් කරන්න. පෑන් කේක් එකේ දෙපැත්තෙන් පැණි පොල් එන්න ඉඩ තියන්නත් එපා. ඔන්න මම දැන් එකක් හදාගත්තා. දැන් මම ඔයාලට තව එකක් පෙන්නනවා. පෑන් කේක් එකේ උඩ පැත්තේ තෙත ගතිය හිඳීගෙන එනකොට මේ පෑන් එක හෙලෙව්වහම පොඩ්ඩක් එහාට මෙහාට යනවා. අන්න එතකොට තමයි ඔයාලට පදම හරියටම හොයාගන්න පුළුවන්. ඔන්න ඒකත් මම අනිත් පැත්ත හරවගත්තා. ඔයාලා පෑන් කේක් එකට පැණි පොල් පුරවනකොට මේ විදිහට හතරැස් කොටු හැඩයෙන් පැත්තකින් තියාගන්න. එතකොට රෝල් කරනකොට දෙපැත්තෙන් පැණි පොල් පනින්නේ නැහැ. ඔන්න මම 12ක් විතර හදාගත්තා. ඉතින් ඔයාලත් මේ වගේ ලස්සනට හදලා බලන්න. අමුත්තෙක් ගෙදර එනකොට ඔයාලට පුළුවන් විනාඩි 15ක් වගේ ඇතුළතින් මේක ලේසියෙන්ම හදලා පිළිගන්නවන්න. ඉතින් වීඩියෝ එකට පහලින් තියෙන රතු පාට බෙල් බටන් එක ප්‍රෙස් කරලා මා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාගෙන යන්න. වරද්දන්නේ නැතුවම යාළුවෝ අතරත් ෂෙයා කරන්න. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.